ඔච්චර ක්‍රීම් වර්ග ගාන්නේ, ඔච්චර කොණ්ඩේ හොඳට පීරන්නේ, ඔච්චර සැරසෙන්නේ, මහත් වෙනවට කැමති නැහැ, ඕනවට වැඩිය කිට්ටු වෙනවට කැමති නැහැ. ඔය හැම එකක්ම පිටිපස්සේ ඔයාලම බලන්න කසාදේ කියලා එකක් නැද්ද කියලා. ඔයාලම බලන්න. මේ යසෝදරා කියන්නේ කෙල්ලෝ මේ හැම සැරසිල්ලක්ම කරන්නේ තරුණ ජීවිතේ හොඳ මිනිසෙක් විවාහ ජීවිතයක් ගැන යාගේ හිතේ සිතුවිල්ලක් තියෙනවා කියන. මම කසාද බැඳපු වෙලාවේ මම මිනිස්සයාගෙන් වෙන් වෙන්න කැමති නෑ කිය. මම කනවැන්දුම් වෙන්න කැමති නෑ කිව්වා. ඊට පස්සේ හොඳ මිනිසෙක් ලැබෙන්න කියලා ගිනි දෙවියෝ පුදනවා. එක එක වෘත රකිනවා, පූජාවල් දෙනවා. 11 මිනිස්සෙක් හොයාගන්න මේ ලෝකෙ මිනිස්සු. ඇයි ඔය හඳහම් බලනවා, කේන්දර බලනවා, බාරහාර තියනවා, ඔප්පු තියනවා. හොඳ මිනිස්සෙක් ලැබෙන්න කියලා අදක් කරන්නේ. මන්දී දේවිය කියනවා මට මිනිස්සෙක් ලැබුණා. මේ ඉන්නේ මගේ ස්වාමියා. ඉතින් ඒ නිසා මම මගේ ස්වාමියාගෙන් වෙන් වෙන්න කැමති නැහැ. ස්වාමියා ඉද්දින් මම කනවැන්දුම් වෙන්න කැමති නැහැ කියලා. ඊට පස්සේ කියනවා වැන්දඹුවක් වෙලා ඉන්න සිද්ධ වෙනකොට ඒක දුකක්. මිනිස්සෙක් නැතුව පිරිමියා නැහැ කියන්නේ කොතනකින් මිනිස්සෙක් කොහේ යන මිනිහෙක් අතින් අදීද දන්නේ නැහැ. කලකොලොප්පම් කරයිද දන්නේ නැහැ. කවටකම් කරයිද දන්නේ නැහැ. ඒ නිසා කාන්තාවක් බැඳපු මිනිහෙක් නැහැ කියන්නේ හරියට දුක් වලට මුහුණ දෙනවා. හිමියා නැති ස්ත්‍රිය වෙත සොරසැමියෝ එනවා. සොරසැමියා කෝප වූ කල්හි ඒකියේ කොණ්ඩෙන් අල්ලලා පයින් තඩි බාලා අර ගෑණිට වද දෙනවා. ඊට පස්සේ කියනවා කෑ ගහන්න දහනවා අර ගෑනු කෙනා. ඇයි හොර මිනිහයි මේ බනින්නේ ගහන්නේ? ලෝකෙට කියන්නද නඩු දාන්නද කියලා අහනවා. මේ දුකට ස්ත්‍රියපත් උනේ ස්වාමියා නැති නිසා. නහන සුනෙන් සිය ළඟ තවරා සොඳුරු ලෙස සුකුමාලව සිටියත් වැන්දපු තොමෝ නොකමැත්තෙන් නමුත් අඩු මිලට රැගෙන යන්න වෙන. කොච්චර ලස්සනට හිටියත් කොච්චර සුවඳ පූයර් ගාලා හිටියත් කසාද බැඳපු මිනිස්සයා නැත්තම් ඒ ගෑනු කෙනා මොන පටලැවිල්ලක ඊළඟ පටලැවෙයිද දන්නේ නැහැ. කියනවා කුලය කියන එක ඉහළින් තිබ්බත් තමන්ගේ මිනිස්සයා නැත්තම් එයාට සහෝදරයෝ හිටියත් සහෝදරියෝ හිටියත් එයාට බනින බැනිමින් ඔබට මිනිහා නෑනේ කියලා සහ එක එක වචන කියලා බනින බැනුමේ දුකෙන් ඇය නිදහස් වෙන්නේ නැහැ.